අද අපි කතා කරන්නේ FA-18 සූපර් හෝනෙට් යුද්ධයානය ගැන. එය ලෝකයේ වඩාත්ම උසස් බහුකාර්ය යුද්ධයානවලින් එකක්. මෙම යානය බෝයිං සමාගම විසින් මැක්ඩොනල්ඩ් ඩග්ලස් FA-18 හෝනෙට් යානයෙන් වෙඩිදියුණු කරමින් නිර්මාණය කරන ලදක. එහි පළමු ගුවන් ගමන 1995 නැවැම්බර් 29 වන දින සිදු වූ අතර 1999 දී එක්සත් ජනපද නාවික හමුදාවට බැඳුණි. 2001 දී සම්පූර්ණ ක්‍රියාකාරීත්වයට පැමිණි මෙය දැන් යුද්ධ ක්‍රියාකාරකම්වල ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. සූපර් හෝනෙට් යානයේ දිග අඩි 8.2ක් වන අතර පියාපත් පළල අඩි 44.9යි. එහි උපරිම වේගය මැක් 1.6ක් වන අතර උන්නතාංශය අඩි 50,000ට වැඩිය. ද්විත්ව එන්ජින් දෙකක් වන ජෙනරල් ඉලෙක්ට්‍රික් F414GE 400 එන්ජින් වලින් බලගැන්වෙන මෙය එක් එන්ජිමකින් පවුම් 22,000ක තෙරපුමක් ලබා දෙයි. උපරිම ගුවන් ගමන් දුර කිලෝමීටර් 2346ක් පමණයි. මෙහි ආයුධ පද්ධතිය ඉතා බලවත්. 20 මිලිමීටර් M61 වල්කන් තුවක්කුවක් සහ විවිධ මිසයිල් බෝම්බ සමග 11ක හાર્ඩ් පොයින්ට්ස් තිබේ. එය ගුවන් භූමි ප්‍රහාර, ඔත්තු බැලීම, සතුරු ආරක්ෂාව බිඳ දැමීම ආදිය සඳහා භාවිතා කළ හැකියි. එක්සත් ජනපද නාවික හමුදාව සහ ඕස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව මෙය භාවිතා කරයි. මෙම යානය නූතන යුද්ධකරණය වැදගත්කම අතිමහත්. එහි බහුකාර්යත්වය සහ තාක්ෂණය නිසා තවත්ම ප්‍රබලයි.